බොහොම ආදරෙන් අපි පිළිගන්නවා සඳහන් උගසවනට. ඒ වගේම අපි වහන්න පටන් ගන්න ඉස්සෙල්ලා මේ තොරතුරු කියන්න ඉස්සෙල්ලා ඔබට මතක් කරන්නට ඕනේ රැජින පුවත්පතේ මේ සියලු දේ සටහන් වෙලා තියෙනවා. දැන් ඡායාරූප සහිතව අපේ ඡායාරූප ශිල්පියා මේ සියල්ල සටහන් කරගනිමින් සිටිනවා. ඉතින් රැජින පුවත්පතත් එකතු කරගත්තොත් ඔබට මේ ක්‍රමේ පහසුවෙන් හදාරන්නට හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපි මේ වගේ සායක් මගේ අතේ තියෙන්නේ. නමුත් මට පේන්නේ ටිකක් වෙනත් හැඩයක මම පළමුවෙන් ඉගෙනුවා දැන් මේක රෙද්ද අඳිනකොටත් අපිට ගෘහණියන්ට විශේෂයෙන් ලේසි දෙයක් තමයි මූලික හැඩතලයක් සකස් කරන තියාගත්තොත් තමන්ගේ හැඩතලයේ මූලික කැපුම් හැඩතලයේ තමන්ට පුළුවන් ඕනෑම වෙලාවක රෙද්දක තියලන්නත් විලාසිතා විශාල සංඛ්‍යාවක් ඉතාම කෙටි කාලයකදී කපා ගන්න. රෙද්දක ඇඳත් ඒ ක්‍රමෙමයි අපි මහා පරිමාණයට ගියත් ඒ ක්‍රමෙමයි භාවිත කරන්නේ. අපි කාඩ්බෝඩ් එක කපා ගන්න ඕනේ මොකද අපිට 100,000 ගාණක් කපා ගන්න බැරි නිසා. ඒ නිසා අපි මම මුල්ම දිනක ඉගෙනුවා මූලික හැඩතලයක මූලික සායක හැඩතලයක් කොහොමද සකස් කරගන්නේ කියලා. ඒ සකස් කරගත්ත හැඩතලයක් තමයි මම මේ පෙන්නන්නේ. එතකොට ඩාට් එකක් තියෙනවා. ධනහිස දක්වා උස අරගෙන තියෙන අපිට ඕනම් මේක දිග සෑන්ඩ් අපිට ගන්න පුළුවන් අවශ්‍ය කැමති ප්‍රමාණය. ඊට පස්සේ මේ හැඩතලයක් අපිට තියාගත්තොත් මේ හැඩතලය දැන් මෙතෙක් කල් පැවතුනේ මෙහෙම කපනවා, පළල් කරනවා, අලවනවා. ඒ වගේ තාක්ෂණات තියෙන හුඟක් අය බය හිටියා මේ කාඩ්බෝඩ් එකකින් එහෙම නැත්නම් කොලකින් තමයි පැටර්න් හදලා තියාගන්නකොට මේක තියාගන්න වෙනම අලවනවා, පිල්ලක වෙනම අලවනවා. ඒ තාක්ෂණය හුඟක් යල්පැන ගිය තාක්ෂණය. මම සාරි බ්ලවුස් එකේ ගන්නවා මේ ප්‍රිවටින් තාක්ෂණය භාවිතා කරලා පසුගිය දවසක ඒකම මේ ප්‍රිවටින් තාක්ෂණය පාවිච්චි කරලා කිසිම කැපීමක් කැටීමක් නැතුව විලාසිතා විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරගන්න හැටි තමයි අද මම කියලා දෙන්න යන්නේ. සායක විලාසිතා නිර්මාණය කරගන්නා වූ ආකාරය. අපි ඉස්සෙල්ලාම කරන්නේ මූලික හැඩතලයක් හදලා තියාගන්න. තමන්ගේ හැඩතලය හදලා තියාගන්න. මේ හදලා තියාගත්ත පස්සේ හුඟක් පහසු වෙනවා අපිට නිර්මාණ කරන්න. දැන් ගෘහණියකට හුඟක් වෙලාවට කාල වේලාව තමයි අඩුම කරගන්න ඕනේ කාල වේලාව යමකට යන කාල වේලාව. ඒ වගේ මේ හැඩතලයක් හදා තියාගත්තාම මේක රෙද්දේ වුණත් මේ කරන දේම තමයි අපි කළ යුත්තේ. අපි මෙහෙම ඩාට් එකක් එක්ක කැපුම් හැඩතලය ලෑස්ති කරගන්න. ඉන් පස්සේ දැන් අපිට A-line ස්කර්ට් එකක් අවශ්‍ය වෙන අවස්ථාවක A-line ස්කර්ට් එක කියන්නේ ඒ අකුරේ හැඩයට මෙහෙම ඇඳහම ඒ අකුරේ හැඩයට මෙන්න මේ ප්‍රදේශයේ ඒ අකුරේ හැඩයට අපි නිර්මාණය කරනවා නම් අපි කියනවා මේක A-line ස්කර්ට් එක. ඒකයි අපි A-line කියන්නේ. මේ හුඟක් අය හිතන් ඉන්නවා මේ A-line විතරයි තියෙන්නේ නැහැ. H-line තියෙනවා, T-line තියෙනවා. ඒ වගේ ගොඩාක් lines තියෙනවා. A-line සායවල වල විතරක් නෙවෙයි හැම ඇඳුමකම තියෙනවා. දැන් හුඟක් අය දන්නේ මේ A-line කියන එක විතරයි. X-line තියෙනවා. ඒ වගේ ගොඩාක් ලයින්ස් තියෙනවා. නමුත් ඒ ලයින් කියන එක විතරයි ලංකාවේ හුඟක් වෙලාවට කතාවට ලක් කරලා තියෙනවා. නමුත් ඊට වඩා ගොඩාක් විලාසිතා තියෙනවා අනිත් ලයින්ස් වලින්. මම හිතන්නේ අර මැහුම් පාඨමාලාවේදී අපි මුලින්ම කියලා දෙන එකක් හින්දා වෙන්නේ ඒ ලයින් එක හුඟක් මතකේ තියෙනවා. මතකේ තියෙන්නේ. එතකොට අපි ඒ ලයින් ස්කර්ට් එක අපි නිර්මාණය කරගන්න වෙලාවක මූලික හැඩතලකින් අපි කළ යුත්තේ මූලික හැඩතලය නිර්මාණය කරගන්න. ඉන්පස්සේ මූලික හැඩතලය මෙන්න මේ ඩාට් එකට එනකන් ඇඳ ගන්න. මෙන්න මෙතනිනුත් පහලිනුත් ඇඳ ගන්න. පහලින් ඇඳ ගන්න ආරම්භක ස්ථානය. ඊළඟට මේ සෙන්ටර් ලයින් එක ඇඳ ගන්න. ඩාට් එක ආරම්භ වෙන ස්ථානය ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ ඩාට් එක සිදුරු කරගන්න. ඩාට් එකේ මේ නවතින ස්ථානේ සිදුරු කරන්න. සිදුරු කරගෙන මෙම ඩාට් එක ගෙනලා මෙම ඩාට් එක උඩින් තියන්න. මෙම ඩාට් එක උඩින් තිබ්බ ගමන් අපිට ඩාට් එකක් නැතුව ත්‍රිමාන හැඩතලයක් එන A-line හැඩයක් ලැබෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ යට හැඩතලයේ රවුම් ආකාරයට නම් අවශ්‍ය අපි කරන්න ඕනේ මෙහෙම ගිහිල්ලා රවුම් හැඩතලයක් ගන්න එක තමයි කරන්නේ. එතකොට කිසිම කැපීමක් කැටීමක් මෙතන ලක් කළේ නැහැ. ඒක තමයි මේ අලුත්ම තාක්ෂණය. දැන් තවමත් ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ කපනවා, අලවනවා. ඒ වගේ තාක්ෂණයක් තමයි තවමත් දිගින් දිගටම භාවිත කරන්නේ. කිව්වොත් මූලික හැඩතලය තියාගත්තා. ඊට පස්සේ ඩාට් එක පටන් ගත්තා. ආරම්භයේ ඉඳන් ඩාට් එක දාලා ඊට පස්සේ ඩාට් පොයින්ට් එකට ගියා. මෙහෙම තිබ්බා. එන්දා. එතකොට අපිට කෙලින්ම ඒ හකුරේ හැඩයට කෙලින්ම හැඩතලය ලැබිලා ඉවරයි. තාම පහසුයි. තාමත් පහසුයි. දැන් හුඟක් වෙලාවට අපි දැන් මහා පරිමාණ නිෂ්පාදනය වුණත් අපි මේ වගේ තාක්ෂණයක් තමයි භාවිත කරන්නේ. ඒක දැන් මේක ගෘහණියකට රෙද්දකුණත් කෙලින්ම මේ හැඩතලයට ටක් ගාලා දීලා හඳ ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට මම කියලා දෙන්නම්. මේ කෑලි 6ක සායක් කරගන්න වෙලාවට අපි මොකද්ද කරන්න කියන එක ඊළඟට මම කියලා දෙන්නම්. ඒකත් මේ බ්ලොක් එකම ඔව් මේකමයි. මම යෝක එකක් දාලා කරන හැටි කරන්නම්කෝ. ඊට ඉස්සෙල්ලා යෝක එකක් දානවා නම් අපි දැන් මේක 95%ක්ම ශරීරයේ ත්‍රිමාන හැඩතලය ලබා දෙන්නා වූ ක්‍රමවේදයක්. අපිට යෝක එක උස සෙන්ටර් ලයින් එකේදී මෙච්චරයි කියලා ගත්ත හැකි. සයිඩ් සීම් එකේදී මෙච්චරයි. එතකොට ඒක විලාසිතාවක් හැටියට වෙනස් වෙනවා. අපි මේ පැත්තෙන් මම කියන්නේ මේ පැත්තෙන් දෙකමාරක් ගත්තොත් මේ පැත්තේ එකයි කාලක් ගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය කියලා අපි හදනවා. ඒක විලාසිතාවක් හැටියට භාවිත කරනකොට ඒ රාමුව තුල අපිට ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපිට ඒ වගේ වෙලාවට පුළුවන් මෙන්න මෙහෙම වෙන් කරන්න පුළුවන් අපිට.
අපිට වෙන් කරන්න පුළුවන් මෙන්න මේ යෝක් එක ප්‍රදේශය වෙන් කරන්න පුළුවන්. හැඩේ ඉරකින් හැඩතලය වෙන් කරන්න පුළුවන්. යෝක් එකක් තියෙනවා කියලා. අපි මේක දැන් ත්‍රිමාන හැඩතලයක් දෙනකොට කරන්නේ යෝක් එකක් අවශ්‍ය නම් ඉස්සෙල්ලා යෝක් එක වෙන් කරනවා ඊට පස්සේ පළුව වෙන් කර ගන්නවා. යෝක් එක අඳින වෙලාවට අපි කරන්නේ සෙන්ටර් ලයින් එක ඇඳ සෙන්ටර් ලයින් එකේ මේ ටික ඇඳලා අපි මෙන්න මෙතන ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන මෙන්න මේ ඩාට් එකට යනවා. ඩාට් එකට ගිහිල්ලා මේ ඩාට් එක අපි ක්ලෝස් කළා. ප්‍රීටින් තාක්ෂණය පාවිච්චි කරලා ක්ලෝස් කළා. ඊට පස්සේ මේක මෙහෙම ගත්තා. මෙන්න මෙතෙන් ඇඳලා නවත්තනවා. ඊට පස්සේ අපි කරන්නේ ට්‍රේසිං වීල් එකෙන් මෙන්න මේ ස්ථානේ පොඩ්ඩක් වීල් කර ගන්නවා. එතකොට අපිට බැලූ බැල්මට ඒ කියන්නේ අර ඩාට් එකේ මැද කැපිලා ගිය තැන. ඩාට් එකේ ඩාට් එක මෙහෙම මේවා කරපුවාම මෙන්න මේ ස්ථානේ. ඒ කියන්නේ අපිට අර යෝක් එක වෙන් කරපු ලයින් එකේ ස්ථානේ. එතකොට අපිට කෙලින් ඉරක් නෙමෙයි ලැබෙන්නේ. අපේ ශරීරයේ කෙලින් හැඩතලයක් නැහැ පිටිපස්සේ. රවුම් හැඩතලයක් තියෙන්නේ. එතකොට අපිට ලැබෙන්නේ අනිවාර්යයෙන් මෙහෙම කෙලින් ඉරක් නෙමෙයි. කෙලින් ඉරක් ලැබෙන්නේ අපිට ලැබෙන්නේ මෙන්න එහෙම රවුම් හැඩතලයක්. ඒක තමයි මේ තාක්ෂණය තුල තියෙන ඉතාමත් මේ විශේෂිත ස්ථාන. ඒ කියන්නේ ඉතාමත් නිවැරදි ශරීර හැඩතලය ගන්න පුළුවන්. ඊට පුළුවන් තරම් උපරිම අපිට කිසිම දෙයක් උපරිම වශයෙන් ගන්න බෑ. උපරිමයට යා හැකියි. ඒ උපරිම වශයෙන් 99%ක්ම අපි උපරිමයට යන්න තමයි මේ වගේ තාක්ෂණයක් අද හඳුන්වා දෙලා තියෙන්නේ. දැන් ලංකාවට හඳුන්වා දෙන්න මෑතකදී මට සිද්ධ වුණේ. නමුත් වෙනත් රටවල් වල බොහොමයක් මේක පාවිච්චි කරනවා. ගොඩක් දුර ගිහිල්ලා. නමුත් ලංකාවට මෑතකදී තමයි හඳුන්වා දෙන්න සම්දානුගසයෙන් මට අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ අපිට ඒකෙම පසුපස ඒකෙම අනික් කැල නිර්මාණය කරගන්න ඕන. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩාට් පළල මෙන්න එතනින් අයින් කරලා ඉවරලා පිටින් තාක්ෂණي භාවිත කරලා එහෙම අයින් කරනවා. අයින් කරලා ඉවරලා එන හැඩතලේ මෙහෙම ගත්තොත් මෙතන ලකුණු කරගත්තා. මේක එහෙම ක්ලෝස් කරලා මෙතෙන් චුටි හැඩතලයක් මෙහෙම කරලා ඉවරලා අපිට එතකොට අර ඩාට් එකේ මේ ස්ථානේ මෙන්න මේ පොඩි පළල ඉවත් වෙනවා එතන. අපිට පුළුවන් එතකොට මේ හැම එකටම වටේට මැහුම් වාසි තියාගෙන රිද්දෙම ඇඳලා වටේට මැහුම් වාසි තියාගෙන කපා ගන්න එක තමයි අපිට කරන්නේ. ගෘහණියකට ඉතාමත් පහසුයි මේක. මොකද රෙද්දේ ගණන් බල ඇඳ ඉන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. දැන් අපි හුඟක් එක මැහුම් තාක්ෂණ ක්‍රම පිළිබඳව කතා බහ කරනවානේ. දැන් ඒ කතා කරන ලංකාවේ සාමාන්‍ය ප්‍රචලිත මැහුම් තාක්ෂණවල සහ මේ පිවොටින් තාක්ෂණයේ තියෙන විශේෂත්වය පිළිබඳව අපි ඊටම කෙටියෙන් සඳහන් කරොත් අතුල කෙටියෙන් සඳහන් කරනවා මේ පිවොටින් තාක්ෂණය හඳුන්වා දුන්නේ මේ ත්‍රිමාන හැඩතල වඩාත් උපමගෙන් නැංගෙන අයිනේ ඇඟලුමක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක සොයාගන්න ගියාම විවිධ ක්‍රම සොයාගත්තා. එතනින් පිවොටින් තාක්ෂණය තමයි වඩාත්ම නිවැරදි කියලා තීරණය කළා. රට ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක් එකතු කරලා ශ්‍රී ලංකාවත් ඇතුළත් එක්ක ඉන්දියාව ඇතුළත් ඔක්කොම එකතු කරලා පිවොටින් තාක්ෂණය ඉතාමත් සාර්ථකයි කියලා තීරණය කළා. මේ තාක්ෂණය තුළ විශේෂ දේ තමයි අපිට අපිට හැඩතලයක් දැන් පුරුදු මේකේ දැන් රෙද්දක අඳිනවා නම් දැන් සමහර අය ඉන්න මේක තාක්ෂණය හොඳට පුරුදු කෙනා රෙද්දක කෙලින්ම හැඩතලෙ මෙහෙම කපලා අඳිනවා. ඒ කියන්නේ එයා දන්නවා මේ හැඩතලෙ එන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කීප විටක් එක දිගට කළාට පළපුරුද්දෙන් ටක් ගාලා එයා හැඩතලෙ අඳිනවා. මම හුඟ වෙලාවට කියන්නේ ඉස්සෙල්ලාම මේ දේ කොලයක කරලා ඉගෙන ගන්න. ඊන් පස්සේ රෙද්දක කෙලින්ම අඳින්න යම දක්වා තමයි ඊටම සුදුසු කියලා තමයි මම කියන්නේ හුඟ වෙලාවට. මම හිතන්නේ අපි කවුරුත් කැමති ඇඟේ හැඩයට ඇඳුමක් මහන්නේ. බොහොම නිවැරදිව ඒ සමීපයටම ඇඳුමක් මහ ගන්න තමයි කැමති. නමුත් දැන් අතුල සඳහන් කරන මේ පිවොටින් තාක්ෂණය ඔස්සේ 99%ක්ම ඒ අපේක්ෂිත බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට හැකි වෙන බව තමයි සඳහන් කරන්නේ. ඔබත් උත්සාහ කරලා බලන්න ඕක කියන දේ ඔබට කරන්නට පුළුවන් නම් උත්සාහ කරලා බලලා සඳහා නොගසවනට කතා කරන්න නැත් බැරි නම් ලියලා එවන්න. ඒ වගේම මේ තාක්ෂණයේ ඔස්සේ තවදුරටත් ඔබට තොරතුරු දැනගන්නට කැමති නම් 071 825 6212 හරි නේද අතුල මං කිව්වා 071 825 6212 කියන දුරකථන අංකයට කතා කරලා මේ නව තාක්ෂණයේ ඔස්සේ ඇඳුම් නිර්මාණය කරන ආකාරය පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. මම ඉදිරියේදී නිෂ්පාදිකාව කටයුතු කළයි මේ තාක්ෂණය පිළිබඳව තොරතුරු අතුල ලවා අපේ කාන්තාවන් අතරට මැහුම් ශිල්පිනියන් අතරට ගෙන යන්නට. එමනම් අපි ස්තුතිවන්ත වෙනවා අතුල ඔබේ වටිනා කාලය සඳහා නුගසවන වෙනුවෙන් කැප කළාට. අයිබෝවන්. ඔබේ දරුවාගේ අනාගතය